අස්සලාමු අලයිකුම්. මම අද මේ සලාත කිනුව හදන්නේ. කිනුව ලිපේ තියලා තියෙන තැම්බෙන්න ලුණු ටුට්ටක් දාලා මේ ඔලිව් තෙල් චූට්ටක් දාලා ලිපේ තියලා තියෙන තැම්බෙන්න මම දැන් කේආර් ගෙඩි දෙකක් ගත්තා. කිස්බරා කොළ ටිකක් ගත්තා. අනිත් ඒවා හොදලා දෙන්නා. බඩිරිඟුව යට ගත්තා. කොළ පාට මිරිස් කරක් ගත්තා. කොළපාට මිරිස් කරන් ගත්තා. චේරි ටොමාටෝ තක්කාලි ගත්තා. මේ තක්කාලි පොඩි එක ගත්තා. මේකේ මුල හරි එකක් ලයින් කරනවා. මොකද වලට වතුර වෙනවා. බඩිරිඟුත් තියෙනවා නේද? කොච්චර මිරිකල හොදලා ගත්තත් කොච්චර වේලලා ගත්තත් මේ පොළවල වතුර තියෙනවා. එතකොට සලාතේකට වතුර එකතු වෙනවා. මම දීසියට දාගත්තා. මේක පොඩියට කපනවා. කැකිරියයි කියලා තමයි. ඒකත් මේකටම දාගන්නවා. තක්කාලි පස්සේ දාගන්නවා. ටිකක් හදන්න මේ කුකින් මිරිස් කරලා මම හොඳට මේක දාගෙන මොකද පාට වර්ගයෙන් දානවා. මම දැන් දාන්නේ පාට වර්ග. කොන පාට විතර දාන්නේ මේ කහ පාට රතු පාට දාන්න පිරිස් කරන්න ඕනේ. එතකොට කක්කාවයි ලොකු තක්කාලි එක හරියන්නේ නැහැ. මේකට පොඩි එකක් ඕනේ. මේක
Jadi dapat mending kan. Ini kapan ada? Kini ada kali itu tidak ada. Ini mati tiang kapan itu untuk sama aku ada regular atau kapan jadi tiang hari Senin. Aku tuh ini mengaruh tapi itu pasti mana. Badi lagi kamu. Ini buat Amerika lagi. මේකට දාන සෝස් එක මේක ගාම්බරිස් කුඩු චුට්ටක් ලුණු කුඩු චුට්ටක් ප්‍රමාණයට ඇතුව ඔලිව් ඔයිල් එතකොට මේ කොහොමද පෙන්නන්නේ කියලා මං කියනවා එක තඹ ගත්තා මේ මේක දැන් නිවෙනකන් ඉන්න ඕනේ මේ මං තඹල දැන් ගෙනාවේ මේක නිවෙනකන් හොඳටම නිවෙනකන් ඉඳලා තමයි අර සලාතේ කුඩට දාන්නේ මම මේක චුට්ටක් ෆ්‍රිජ් එකට දාලා සහ පිඟානකට දාලා ෆ්‍රිජ් එක ඇතුළට දාලා ගන්නවා සීතල වෙන්න චුට්ටක් ඊට පස්සේ මේක චුට්ටක් වෙනකන් මෙහෙම පොඩි කප් එකක් අරගෙන මේකේ අලුත් එකක් තියෙනවා මේකෙන් තේ හැන්දක් ගොඩ දාන්න එපා මේක තිත්තයි මාස්ටර් කියන්නේ ගම්මිරිසෙන් වැඩි වෙලා එනකොට මේකේ තියෙන මේකේ ඩිංගයි තියෙන්නේ අලුත් එක කැඩුවේ නෑ මම ඒක ඉවරයි ඊට පස්සේ මේකෙන් තේ ඇඳි දෙකක් දානවා මම මේක පාවිච්චි කරනවා සලාත අට්ටික වලට මේක හොඳයි හැමදේට මේක පරිරායි මේකෙන් තේ ඇඳි දෙකක් දානවා
අද මෙව්ව නෑ මට. ඒකෙන් තමයි රෝමන් සෝස් ටිකක් දානවා. මේකේ තේ හැන්දක් දානවා. මේක ගොඩ marah istron bersatu شوية ada kal vinagiri telung isma telung isma දාන්න ඕනේ. මේක තියෙනවා නේද? ඒ වුණාට ඒක නැතිව තමයි මම මේක කරන්නේ. මම මේකෙන් තේ හැඳි දෙකක් දානවා. අද තමයි කැඩුවේ එක. ඒකෙන් තේ හැඳි දෙකක් දැම්මා. ඒකෙන් මේකට රොමාන් මේ දෙලුණු මේක මේක දානවා නම් සෝස් එක දාන මේ දෙහි දාන්න එපා. මොකද මේක ඇඹුරු. ඊට පස්සේ ප්‍රමාණයට ඇතුව ලුණු ඔලිව් ඔයිල් වැඩි වුණාට කමන්නේ නැහැ. හැඳි දෙකක් තුනක් වුණත් කමන්නේ. මොකද කෑම බීම රස වෙන්නේ ඔලිව් ඔයිල් වගුණයක් නෙමෙයි. ඔලිව් ඔයිල් කියන්නේ ඒකට හොඳ දෙයක්. ගම්මිරිස් කුඩු චුට්ටක් දානවා. මේ උයන හැම දෙයකටම ගම්මිරිස් කුඩු පාවිච්චි කරනවා මේ සෝස් එක. මොනවත් වැඩි අඩුපාඩු නැහැ ගානට තියෙනවා. මේ මම කිනෝ ටික අරගෙන එන්නම්. ඕන කිනෝ ටික අරගෙන ආවා. ඉතින් සීතල වෙන්න නිවිලා නැහැ. එනට අර ලෝදිය වගේ තිබිච්ච එක නිවිලා. හොදන්න ඕනේ මොකද ලුණුයි පොළොවේ තේ චුට්ටකුයි දාලා මේවා කරලා තියෙන්නේ. අවුලකට කුකුලේ දැම්මා. උදේ නෝඹිය නෝඩක් කන්න. මේ බලන්න ඒක නිකන් උකු ගතියට තෙල් වගේ වතුර. මම මේක දැන් හොඳට කවලම් කරනවා. මේකට තමයි මේකට බඩි රූප පොඩ ගන්න අපුල්ල බඩි රූප ගන්න කැමති නේද දෙන්නත් දැන්. අපේ ලකුණනේ කියන්නේ කැමති නෑ තාම තක්කාලි බඩි රූප වැඩි වෙනවා. හරි. එයාට දෙනකොට මේ සෝස් එක නම් දීසියකට දාලා ගිහින් දෙන එයාගේ පිරාණ කැටි තරම් දාගෙන එයා කනවා. මේක හොඳයි හැම දෙයකටම. ඒ වුණාට මේක පැණි රහයි.
අරක වගේ මේ දෙලුම් ඉස්මේක පැණි රහ නෑ ටිකක් ඇඹුල් මේක පැණි රහයි ඒ වුණාට මේක නෑ මයිලන්ද හරිනම් මේක තමයි පාවිච්චි කරන්න ඕනේ නැති දෙයක් ඉතින් කරපියක් නෑ ඕනේ කිව්ව කඩලා දෙන්නේ එහෙමනම් ආයෙමත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මේක මම හොඳට වහලා ආයෙත් අහපව් ගන්න මොනවද හරි පාවිච්චි කරන්න අරන් තියලා තියෙනවා. එහෙමනම් ආයෙමත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට අල්ලා දෙන්න පිටිපිටයි ඔක්කොමලා පරිස්සමින් ඉන්න. එහෙනම් තාම වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා ඔක්කොටම අල්ලා දෙන්න පිටිපිටයි පරිස්සමින් ඉන්න.